බොහෝ දෙනෙක්ට තියෙන මිත්‍යා මතයක් නිරවුල් කරලා දෙන්නයි මම මේ උත්සාහ කරන්නේ. ඒ තමයි බිම්සවය ඔප්පු. සමහරුන්ගේ අදහසක් තියෙනවා බිම්සවය ඔප්පුවක් කියන්නේ රජය විසින් රජයට අයිති ඉඩම් වලට ලබා දෙන ඔප්පුවක් කියලා. එය සම්පූර්ණ වැරදි මතයක්. බිම්සවය ඔප්පුවක් කියන්නේ ඔබගේ හිමිකම තහවුරු කරන, ඔබගේ හිමිකම තවදුරටත් ශක්තිමත් කරන, ඔබට නිර්වුල්ව අයිති වෙලා තියෙන දේපළවල හිමිකාරීත්වය තවදුරටත් සහතික කරන ලේඛනයක්, ඔප්පුවක්. එහෙම නැත්නම් සහතිකයක් මිස ඒ රජයේ ඉඩම් වලට ලබා දෙන සහතිකයක් හෝ රජයට පවරා ගැනීම සඳහා කරන කිසිදු ප්‍රයත්නයක් නෙවෙයි. බිම්සවය ඔප්පු පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. වැඩිදුරටත් බිම්සවය ඇයි ප්‍රයෝජනවත් වෙන්නේ? බිම්සවය ඔප්පුවක් ලබා දෙන්නේ කොහොමද? බිම්සවය ඔප්පුවක තියෙන වැදගත්කම මොකක්ද කියන එක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. අයිතිය ඔබට හඳුනාගත හැකි වර්ග දෙකකින් තියෙනවා. එකක් තමයි සින්නක්කර ඉඩම්, අනිත් එක රජයේ ඉඩම්. සින්නක්කර ඉඩම් යන්නට නින්දගම්, විහාරගම්, දේවාලගම් සහ සන්නස්පත්‍ර වලින් ලැබිච්ච දේපල, පුද්ගලික ඉඩම් සියල්ල වැටෙන්නේ සින්නක්කර අයිතියට. ඊළඟට තියෙනවා රජයේ ඉඩම් යනුවෙන් කොටසක්. දෙවෙනි වර්ගය වෙන්නේ රජයේ ඉඩම්. රජයේ ඉඩම් යන්නට වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි බෙදා දිය හැකි ඉඩම්, අනික බෙදා දිය නොහැකි ඉඩම්. බෙදා දිය හැකි ඉඩම්, නොහැකි ඉඩම් සහ ඒ පිළිබඳ පූර්ණ විස්තරයක් අපි ඉදිරි එපිසෝඩ් වලදී කතා කරමු. රජයේ ඉඩම් වල අයිතිය කොහොමද ලබාගන්නේ? රජයට ලබා දිය හැකි ඉඩම් මොනවාද? නොහැකි ඉඩම් මොනවාද? ඊට වග කියන ආයතන මොනවාද කියන එක අපි ඉදිරි එපිසෝඩ් වලදී කතා කරමු.